ආයුබෝවන්. ලෝකය කියන්නේ අපි හිතනවට වඩා ගොඩක් අපිරහස් දේවල් හැංගිලා තියෙන තැනක් යාළුවනේ. ඔයාලා හිතන්නේ අපායට යන දොරටුවක් මේ පෘථිවියේම තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? එහෙමත් නැත්නම් අයිස් කඳු අස්සෙන් රතුම රතු පාට ලේ ගලන දියැලක් තියෙනවා කිව්වොත් අද අපි යන්නේ වෙනත් ග්‍රහ ලෝකයකට නෙවෙයි. හැබැයි මේ අපේ පෘථිවියේම තියෙන අමුතුම සහ අද්භූතම ස්ථාන පහක් හොයාගෙන. වීඩියෝ එකට යන්න කලින් පහලින් තියෙන රතු පාට subscribe බටන් එක ඔබලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙනම අපිත් එක්ක එකතු වෙන්න. අංක 1. නිරයේ දොරටුව. ටෙක්මිනිස්ථානයේ තියෙන දර්වාශා කියන ගෑස් ආවාටය දැක්කම කාට වුණත් හිතෙන්නේ මේක අපායට යන පාර කියලා තමයි. 1971 දී සෝවියට් විද්‍යාඥයින් කරපු පොඩි වැරදීමක් නිසා ගිනිගත්ත මේ ආවාටය අදටත් ඒ කියන්නේ අවුරුදු 50කට වැඩි කාලයක් තිස්සේ නොකඩවා ගිනි ගන්නවා. රැට මේක දැක්කම ඇඟ කිලිපොලා යනවා නේද යාළුවනේ? අංක 2. ලේ ගලන දියැල්ල. ඇන්ටාර්ටිකාව කියන්නේ සුදු අයිස් වලින් වැහිලා තියෙන සීතලම තැනක්නේ. හැබැයි මේ අයිස් කඳු අතරින් රතුම රතු පාට හරියටම ලේ වගේ ජල ධාරාවක් ගලාගෙන එනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මේකට හේතුව අද්භූත බලවේගයක් නෙවෙයි. මේ ජලයේ තියෙන අධික යකඩ ප්‍රතිශතය ඔක්සිජන් එක්ක ගැටුනම මේ වගේ මලකඩ පාටක්. ඒ කියන්නේ ලේ පාටක් හැදෙනවා කියලා තමයි විද්‍යාඥයින් කියන්නේ. අංක 3. අද්භූත වනාන්තරය. සාමාන්‍යයෙන් ගස් හැදෙන්නේ කෙලින්නේ. හැබැයි පෝලන්තයේ තියෙන මේ වනාන්තරයේ පයින් ගස් 400ක් විතර හරියටම ඉංග්‍රීසි J අකුරේ හැඩයට නැමිලා තමයි හැදලා තියෙන්නේ. කවුරු හරි මේවා හිතාමතාම නැමුවද නැත්නම් ගුරුත්වාකර්ෂණයේ අවුලක් දාන්න අදටත් ලෝකයේ කිසිම කෙනෙක් මේ අභිරහසට හරියටම උත්තරයක් දන්නේ නැහැ. අංක 4. පිටසක්වල දූපත. යෝමානයේ තියෙන සොක්‍රටා දූපතට ගියත් ඔයාලට හිතේ ඔයාලා ඉන්නේ පෘථිවියේ නෙවෙයි වෙනම ග්‍රහ ලෝකයක කියලා. මෙතන තියෙන ගස් සත්තු ලෝකයේ වෙන කිසිම තැනක නැහැ. විශේෂයෙන්ම මේ කුඩයක් වගේ හැඩයක් තියෙන ඩ්‍රැගන්ස් බ්ලඩ් ට්‍රී එක මේ දූපත ලෝකයෙන් කොච්චර හුදකලා වෙලා තිබ්බාද කිව්වොත් මෙහි පරිණාමය උනේ අනිත් ලෝකෙට වඩා වෙනමම විදිහකට. අංක 5. ලෝකයේ ලොකුම කණ්ණාඩිය. බොලිවියාවේ තියෙන මේක තමයි ලෝකයේ තියෙන විශාලතම ලුණු තලාව. හැබැයි වැහි කාලෙට මේ ලුණු තලාවට වතුර පිරුණම මුළු අහසම මේ පොළවේ පේන්න ගන්නවා. අහස කොහෙද පොළව කොහෙද කියලා හොයාගන්න බැරි වෙන තරමටම. මේක ලෝකයේ ලොකුම කණ්ණාඩිය බවට පත් වෙනවා. ඇත්තටම මාරම ලස්සන දර්ශනයක්. අපේ වීඩියෝ එක හොඳ නම් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. නැවත දවසක හමු වෙමු.